ආගමික අන්තවාදය කියන්නේ ප්‍රචණ්ඩත්වය බෝම්බ වගේ ඒවා විතරක්ම නෙමෙයි. ගොඩක් වෙලාවට ඒක පටන් ගන්න නිහඬවම හිත ඇතුලෙන්. තිත්ත ඇත්ත තමයි ඕනෑම ආගමක ඕනෑම දෘෂ්ටිවාදයක ඉන්න කෙනෙකුට Tamanට නොදැනී අන්තවාදයකට යොමු වෙන්න පුළුවන් කියන එක. ආගමික අන්තවාදය කියන්නේ දැඩි ලෙස විශ්වාස කිරීම හෝ වත්පිළිවෙත් කිරීම හෝ කැපවීමම විතරක්ම නෙමෙයි. ඕක පටන් ගන්න අපේ සිතීමේ හැකියාව ආගම විසින් හයිජැක් කරන තැනදී. ඒ කියන්නේ විශ්වාස කරන්නෙක් වෙලා නතර නොවි ප්‍රෝග්‍රෑම් කරපු රොබෝවෙක් වගේ වෙන තැනකදී. අපි බලමු අපි ඇතුළේම ඉන්න අන්තවාදිය අඳුරගන්නේ කොහොමද කියලා. දැන් මේ කියන්නේ යන ඒවා එකක් ලාවට තිබ්බා කියලා අන්තවාදියෙක් වෙනවා කියලා කියන්න බෑ. හැබැයි මේ කාරණා තමයි අන්තවාදී ලයින් එකකට අපි යනවද කියලා දැනගන්න තියෙන චූටි පරීක්ෂණ. අංක 1. ඔයාගේ අදහස් බය නැතුව ප්‍රශ්න කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඒවා ප්‍රශ්න කරනකොට පොඩි වර්ධකාරී හැඟීමක් හිතට දැනෙනවද? සමහර මාතෘකා හිතද්දිත් බය හිතෙනවා නම් ඒවා හිතන එකත් පෞකාරකමක් වගේ දැනෙනවා නම් ඔයා ඉන්නේ අන්තවාදී සීමාවේ වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඕනෙම විශ්වාසයක් ප්‍රශ්න කරන්න පුළුවන් වෙන්න ඕන. ප්‍රශ්න කරන එක තහනම් කරන්නේ අන්තවාදය. අංක 2. කවුරු හරි ඔයාගේ විශ්වාසය විවේචනය කරනකොට ඔයාට හිතනවද ඒ පහර දෙන්නේ ඔයාට කියලා? ඒ කියන්නේ විශ්වාසයයි අපේ අනන්‍යතාවයයි එකක් වෙලා නම් සිතීමේ හැකියාව එතනින් ඉවරයි. මේක අපි අන්තවාදයකද ඉන්නේ කියලා දැනගන්න කරන්න පුළුවන් බොහොම ශක්තිමත් ටෙස්ට් එකක්. අංක 3. ඔයාගේ ආගම ඇරෙන්න අනිත් ආගම් ඔක්කොම වැරදි කියලා ඔයාට හිතුණත් ඔයාට පුළුවන් ද ඒ ආගම් දිහා ටිකක් මානුෂීයව සමාන ගෞරවයෙන් යුක්තව බලන්න. ඒ වෙනුවට ඔයාට හිතෙනවා නම් අනිත් අය ඔයාට වැඩිය පහත්, කිලිටි, අපිරිසිදු, ස්වභාවයෙන්ම භයානක අමනුෂ්‍ය අය කියලා ඔයා ඉන්නේ අර ඩේන්ජර් zone එකේ. අංක 4. ආචාර ධර්ම වගේ ඒවා ඔයා වෙනුවෙන් තීරණය කරන්නේ ආගමික සංස්ථාවද? ඔයා සදාචාරාත්මක තීරණ ගන්නේ හාමුදුරුවෝ කියපු නිසා හරි, ෆාදර් කියපු නිසා හරි නම් ඒකෙන් වෙන්නේ ඔයා ඔයාගේ සදාචාර මාලිමාව පිටට අවුට්සෝස් කරන එක. මේ තීරණ වෙන තැනකට බාර කරනවා කියන්නේ අන්තවාදයට හොඳ ඉඩක් තියෙනවා කියන එක. අංක 5. දැන් ඔයා ඔය හොඳයි කියලා හිතන දේවල් කරන්නේ කර්මෙ හින්දා නම්. එහෙම නැත්තම් පව් සිද්ධ වෙනවට බය නම්. නැත්තම් අපායට යනවට බය නම්. එහෙම නැත්තම් ඔයා එකෙන් කිලිටි වෙනවා කියලා හිතන හින්දා නම්. තව විදිහකට කිව්වොත් ඔය දඬුවම් එකක්වත් ලැබෙන්නේ නැති අවස්ථාවලදී ඔයාගේ හැසිරීම ඊට වඩා වෙනස් නම්. ඒකෙන් කියන්නේ ඔයා බය හින්දා මෙල්ල වෙච්ච පුද්ගලයෙක් කියන එක විතරයි. ඔයා තමන්ම තාර්කිකව හිතලා ඒ දේවල් කරන එකෙන් වැළකී ඉන්නව නෙමෙයි. බිය කියන එකට අන්තවාදය ගොඩාක් ප්‍රිය කරනවා. අංක 6. සමහර විශ්වාස පුද්ගලයෝ සහ සමහර පොත්පත් වගේ ඒවා අත තියන්න බැරි මට්ටමකද තියෙන්නේ. ඒ කියන්නේ ඒවා ප්‍රශ්න කරන එකෙන් අගෞරවයක්, පවක් වෙනවා කියලා හිතනවා. එහෙම නැත්නම් ප්‍රශ්න කරන එක ඔයාගේ ආගමික සංස්ථාවේ තහනම්ද? පරීක්ෂාවට බඳුන් වීමේ සීමාවෙන් එහා තියලා තියෙන ගොඩාක් දේවල් අන්තවාදයට හරිම කිට්ටුයි. අංක 7. ආගමික මැනීම් මත පදනම් වෙමින් අනිත් පුද්ගලයන්ගේ ආහාර, ඇඳුම් පැළඳුම්, ලිංගික චර්යා, පෞද්ගලික තෝරා ගැනීම සහ කතා කිරීමේ සීමාවන් වගේ ඒවා පාලනය කරනවා. ඒ කියන්නේ සමහර විට තමන්ගේ ආගමේ විශේෂ දිනයක් වගේ එකකදී අනිත් ආගම් වල අය කන්න අදින්න ඕනේ මොනවද කියන්න ඕනේ වගේ ඒවා පවා තමන්ගේ ආගමේ විදිහට තීරණය කරලා ඔවුන්ව පාලනය කරන්න යනවා. එහෙම නැත්නම් ආගමික ලක්ෂණ පිටතට පෙන්වීම හෝ නොපෙන්වීම මත අනික් මිනිස්සු මයින්ඩ් යනවා. ඒ කියන්නේ අඳින ඇඳුම තමන්ගේ ආගම හා බැඳුණු සංස්කෘතියට කොච්චර ගැලපෙනවද කියන එකෙන් වගේ මිනිස්සු මයින්ඩ් යනවා. ආගමික ලොකු මහත්තුරු කියන ඒවා මත ඉඳගෙන අනිත් අයගේ හැසිරීම් මනිනවද? එහෙම නැත්නම් එයාට පීඩනයක් එල්ල කරන්න යනවද? අංක 8. අනිත් ආගම් හෝ මතවාදයන්ට සම්බන්ධ දේවල් Tamanට ඇස ගැටීමෙන් පමණක්ම කේන්තියක්, තර්ජනයට ලක්වීමක් හෝ අපහසුතාවයකට පත් වෙනවද? ඒ කියන්නේ මේ කිසිම සාධාරණ හේතුවක් නැතුව කරන ඒවා ගැන. සමහර වෙලාවට තමනුත් ඒ දේවල්ම කරනවා වෙන්නත් පුළුවන්. තමන්ගේ ආගමේ හෝ කැමැත්තේ විදියට. අනික් කට්ටිය කරන එකට විරුද්ධ වෙන්න තියෙන එකම හේතුව ඒක තමන්ගේ එක නොවීම. අංක 9. අපට ස්වභාවයෙන්ම එන ස්වභාවික හැඟීම් අපිරිසිදු. එහෙම නැත්නම් පෞකාර. එහෙමත් නැත්නම් ආධ්‍යාත්මිකව කිලිටි වගේ හැඟෙනවා. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට කාමය, රාගය වගේ සිතුවිල්ලක් පහළ වෙච්ච ගමන් ඒක අකුසල සිතුවිල්ලක් වෙලා, පෞකාර සිතුවිල්ලක් වෙලා, හරාම් සිතුවිල්ලක් වෙලා සෑහෙන නැටුමක් නටන්න වෙනවද? අන්තිමට එතනිනුත් නතර නොවි අනිත් අයගේ මේ සම්බන්ධ කටයුතු පාලනය කරන්නත් යනවද? අංක 10. ඔබේ මතය තහවුරු වෙන දේවල් පමණක්මද ඔබ බලන්න කැමති, අහන්න කැමති? අනිත් ලෝක දැක්මවල් වලට විරුද්ධද? ඔබේ බුබුලෙන් එහාට සිටීම පවා ඔබට අනාරක්ෂිත බවක් ඇති කරනවා. අන්තවාදී කියන එක හැම වෙලාවෙම ප්‍රචණ්ඩත්වයෙන්ම ආරම්භ වෙන්නේ නැහැ. ඒක සිද්ධ වෙන්නේ ආකල්පවල ට්‍රැක් පැනීමෙන්, හිතනවා වෙනුවට මෙල්ලවීමෙන්, කුතුහලය වෙනුවට බිය ඇතිවීම, සහකම්පනය කියන එක ඇකිලීම. අපේ මේ කන්ටෙන්ට් වලට කැමති නම් අපේ Patreon සාමූහිකයට ජොයින් වෙලා සපෝට් එකක් දෙන්න.